ඉතින් අද අපි කතා කරන්න යන්නේ AI use කරලා වීඩියෝ එකක් එඩිට් කරගන්න. ඉතින් මේකෙදි කතා කරන්නේ නිකම්ම AI වීඩියෝ එක ජෙනරේට් කරනවා නෙමෙයි. අපි මෙතනදී AI use කරලා වීඩියෝස් එඩිට් කරන්න යන්නේ. ඉතින් මේක ඇත්තටම hidden tool එකක්. අපි බලමු මොකද්ද tool එක කියලා. ඉතින් මේ වීඩියෝ එක නම් බලන් හිටියොත් ඔයාලට අවශ්‍ය social media වලට අවශ්‍ය වීඩියෝස් ඒ වගේම ඔයා මොකක් හරි business එකක් කරනවා නම් ඒකට අවශ්‍ය promotion videos ඔයාට එක tool එකක් use කරලා export කරගන්න පුළුවන්. හොඳ quality එකක් තියෙන එඩිට් කරපු වීඩියෝ එකක්. ඉතින් ඉවර වෙනකම් බලනින්න අපි බලමු මේ වැඩේ කොහොමද අපි ලේසියෙන්ම කරගන්නේ කියලා. හරි මේකදී ඔයාලට ඕන වෙනවා Google Wits කියන tool එක. ඉතින් ඇත්තටම Google Wits කියන්නේ අලුත් tool එකක් නෙමෙයි. මේක ගොඩක් කාලයක් තිස්සේ තියෙන tool එකක්. ඉතින් මේ tool එක ගැන අපි කලිනුත් ඔයාලට කියලා දීලා තියෙනවා. ඉතින් අපි බලමු. මෙන්න මේක තමයි Google Wits tool එක. ඉතින් මේකේ link එක මම පල්ලා description එකේ දාන්නම්. ඔයාලට පුළුවන් Google Wits ඒ විදිහට access ගන්න. ඉතින් මේක තමයි dashboard එක. ඉතින් dashboard එක ගැන කතා කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන landscape, portrait and scar කියන options තුනක් දීලා තියෙනවා. ඉතින් මේ option තුන වැදගත් වෙන්නේ ඇයි කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් landscape වලට ගියාට පස්සේ ඔයාලට VO 3.1 මෙතන පෙන්නනවා. මෙතනින් ඔයාලට පුළුවන් ඔයාලට ඕන AI videos හරිම ලේසියෙන් generate කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ AI avatar වලින් ඔයාලට ඕන avatar එකක් generate කරගන්න පුළුවන්. ඉතින් ලියාර ගැන මම කලිනුත් කියලා තිනවා. ඒකෙන් පුළුවන් ඔයාලට generate musics ඒ වගේම audios generate කරගන්න පුළුවන්. ඉතින් මෙතන convert slides වලින් ඔයාලට ඔයාගේ slide එක PowerPoint එකක් වීඩියෝ එකක් විදිහට convert කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට මෙතන records වලින් ඔයාගේ screen එක record කරගන්න පුළුවන්. ඔයාගේ screen එකත් එක්කම ඔයාවත් record කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තව මෙතන දේවල් තුනක් තියෙනවා. මේ තුන නම් ඔයාලා දන්නවා. මෙතන template වලින් ඔයාලට පුළුවන් යාළගෙම templates වලට videos edit කරගන්න. ඉතින් ඒ වගේම storyboard එකක් තියෙනවා. හරි ඊට පස්සේ portrait වලට ගියාට පස්සේ ඔයා short video edit කරන කෙනෙක් නම් ඔයාට එතනදී access ගන්න පුළුවන් portrait videos වලට VO 3.1 ලියා and record and uploads වලට. ඉතින් ඊට පස්සේ square වලක් තියෙනවා. මේක ගොඩක් හොඳයි Facebook වලට. ඒ වගේම Instagram වලටත් shape. හරි. ඊට පස්සේ අපි project එක start කරමු. මම පෙන්නන්නම් මේ tools ඔක්කොම මේ Wits එක use කරලා කොහොමද පාවිච්චි කරන්න කියලා. ඔයා මෙතන blank Wit කියන එක click කරන්න. හරි. එහෙම ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ලස්සන interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ interface එක තාම ඔයාලට අලුත් වුණාට මේකේ හරිම simple view එකක් තමයි තියෙන්නේ. CapCut වගේ ගොඩක් advanced දේවල් ඔයාලට මේ tool එක use කරලා හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. හරි. මම ඔයාලට tool එකේ කොටසින් කොටස example එක්කම කියලා දෙන්නම් fully video එකක් හදන්න තැනට වෙනකම්ම. හරි. මම ඉස්සෙල්ලාම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති VO කියලා option එකක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම ඒ tool එක use කරමු. මෙතන VO කියන එක use කරලා ඔයාලට පුළුවන් ඔයා normally flow හරි නැත්නම් ඔයා Gemini එකෙන් ගිහලා VO එකෙන් videos generate කරනවා නේ වගේම ඔයාලට මෙතනින් පුළුවන් ඔයාගේ prompt එක දීලා ඔයාගේ video එක create කරගන්න. මෙතන landscape or portrait video එකක් ඔයාලට මෙතනින් create කරගන්න පුළුවන්. හරි මම ඒක පොඩ්ඩක් ඔයාලට කරලා පෙන්නනවා. අපි full project එක මේකෙදි හදලා පෙන්නනවා ඔයාලට. බලාගෙන ඉන්න. හරි ඒකට මම ලෑස්ති කරගත්ත prompt එකක් මම cinematic story එකක් හදන්න යන්නේ rice and curry ගැන ශ්‍රී ලංකාවල. හරි. අපි පළවෙනි prompt එක copy කරගන්නවා. මෙන්න මේ විදිහට prompt එකක් මම copy කරගන්නවා. ඊට පස්සේ prompt එක මෙතෙන්ට දාලා මට ඕනනම් පුළුවන් මෙතනින් avatar එකක් දෙන්න සහ මට මෙතනින් පුළුවන් ingredients දෙන්න. ingredients කියන මොනවද කියලා දන්නවා. ඉතින් ඔයාට මේ වීඩියෝ එකට include වෙන්න ඕන මොන හරි special character එකක් හරි special object එකක් තියෙනවා නම් ඔයාට මෙතනින් select කරලා දෙන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාට මෙතනින් generate කියන button එක click කරන්න පුළුවන්. ඔයාට මෙතන යටි පේනවා ඇති generate වෙනවා. ඉතින් ඔන්න ඔයාලට දැන් පේනවා අපි ජෙනරේට් කරපු පළවෙනි වීඩියෝ එක මේක ගාවට හොල් කරපු ගමන් මේ වීඩියෝ එක play වෙනවට බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි මේ වීඩියෝ එක මෙතනින් insert button එක use කරලා insert කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ වීඩියෝ එක satisfies නම් ඔයාලට මෙතනින් recreate option එක click කරලා මේ වීඩියෝ එක ආයෙ create කරගන්න පුළුවන්. මම මෙතනින් මේක insert කරනවා. insert කරපු ගමන් ඔන්න අපේ dashboard එකට මේ වීඩියෝ එක auto import වෙනවා. හරිද? මම මේක දුවට fully කියලා දෙනවා මේක through වීඩියෝ එකක් full edit කරගන්න. ඒකෙන් බලාගෙන ඉන්න. හරි ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ප්ලස් මාක් එකෙන් තව සීන් එකක් ඇඩ් කරගන්න. හරිද? ඔයාලට එහෙම සීන්ස් ඕන තරම් මෙතෙන්ට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ සීන් එක උඩ ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේකටත් වීඩියෝ එකක් අර වගේම ඉම්පෝර්ට් කරගන්න. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ අහපව් තව වීඩියෝ එකක් හදාගන්න එක. ඉතින් ඔන්න ඔය විදිහට අපි වීඩියෝස් තුනක් ජෙනරේට් කරගත්ත. පළවෙනි එක ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ සීන් එකක්, දෙවෙනි එක, තුන්වෙනි එක. මේ විදිහට අපි මෙන්න මේ prompt panel එක use කරලා වීඩියෝස් තුනක් ජෙනරේට් කරගත්තා. ඉතින් අපි මෙතනින් scenes add කරලා තව scene එකක් add කරමු. ඒකල ඔන්න දෙවෙනි scene එකට අපි දෙවෙනි වීඩියෝ එක මෙතනින් insert කරනවා. ඊට තුන්වෙනි scene එකට අපි තුන්වෙනි වීඩියෝ එක මෙතනින්
ඉන්සර්ට් කරගන්නවා. ඉතින් ඔන්න අපි සාර්ථකව වීඩියෝස් 3ක් ජෙනරේට් කරා. හරිම ලේසියෙන්. ඉතින් ඔයා ෆ්ලෝ එකට ගිහලා ජෙනරේට් කරනකොට ඉක්මනට ඔයාට Google Vids එක යූස් කරලා වීඩියෝස් ටග් ගාලා හදාගන්න පුළුවන්. හරි. මේක නෙමේ කාරණේ. මේ ඔක්කොම කරගත්තට පස්සේ ඔයාට මේ වීඩියෝ එකට edits add කරගන්න පුළුවන්. ඔයාට මෙතන පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා. මෙතනින් ඔයාට transitions add කරගන්න පුළුවන්. වීඩියෝස් දෙකක් ගාවට transitions add කරගන්න පුළුවන්. මෙතන transitions දැනට 7ක් වගේ තියෙන්නේ. ඉස්සරහට වැඩිවි අපි මෙතන කැමති transition එකක් add කරගන්න පුළුවන්. මේ විදිහට transition එක ඔයාලට preview කරලා බලා ගන්නත් පුළුවන්. නැත්තම් මෙන්න මේ විදිහට බලා ගන්නත් පුළුවන්. හරි. අපි මෙතන එක transition එකක් add කරමු. ඊට පස්සේ අපි third එකටත් මේ විදිහට transition එකක් add කරනවා. මම මේ ඔයාලට කියලා දෙන්නේ මෙතන තියෙන tools use කරන විදිය. හරි. ඔන්න අපිට අපේ වීඩියෝ එක දැන් full බලා ගන්න පුළුවන්. මම play කරලා පෙන්නන්නම්. හරි. දැන් ඔයා දකින්න ඇති අපි කොහොමද තප්පර 21ක වීඩියෝ එකක් හරිම ඉක්මනට හදාගත්තේ කියලා. හරි. හරි. දැන් අපි voice over එකක් add කරමු. ඔයාලට මෙතන පේනවා ඇති. මෙතන scene 3ක් තියෙනවා. මෙතන ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන scene 3ක් කියලා අපිට පෙන්වනවා 2යි 1යි. ඔන්න scene 1 එක. අපිට scene 1 එකට voice over එකක් add කරන්න පුළුවන්. මම වෙන වෙනම scenes වලට voice over ටිකකුත් script විදිහට Gemini එකෙම ලියාගත්තා. අපි ඒ ටික add කරමු. ඉතින් ඔන්න ඔය විදිහට add කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් voice over එකේ voice artist එක change කරන්න. ඉතින් ඒක කරන්න හරිම ලේසියි. මෙතන තියෙනවා voice artist ලා හෙන ගොඩක්. මෙතනින් ඔයාලට කැමති artist කෙනෙක් තෝරගන්න පුළුවන්. මෙතන classic voices තියෙනවා. ඊට අමතරව මෙතන conversational voices තියෙනවා. ඔයාලට කැමති voice එකක් මෙතනින් තෝරගන්න පුළුවන්. හරි. මම එක voice එකක් මෙතනින් තෝරගන්නම්. ඒකල select කරනවා. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් insert voice over කියන එක click කරන්න. ඉතින් එතකොට ඔයාලට මෙතන පේනවා ඇති voice over එක generate වෙනවා. ඉතින් ওই විදිහට ඔයාලට scene 3ටම ඔයා හදාගන්න වීඩියෝ එකේ scenes ඔක්කොටම voice overs generate කරගන්න පුළුවන්. හරි. ඉතින් මතක තියාගන්න ඕන දේ තමයි ඔයා මෙතන voice overs add කරද්දී voice artist එකම එක තියාගන්න. මම මෙතනදී මගේ අති වෙනස් වුණා. හැබැයි ඔයා කරද්දී අනිවාර්යෙන් බලන්න ඔයා scene 1 එකේ use කරපු voice artist මත second එකෙත් ඉන්නේ කියලා. ඔන්න දැන් අපි සාර්ථකව අපේ වීඩියෝ එකට වීඩියෝස් එක ජෙනරේට් කරලා ඒකට voice over add කරගෙන සහ අපි ඒකට transition add කරගත්තා. දැන් ඔයාලට පුළුවන් මේකට ඕන නම් music එකක් add කරගන්න. මම ඒකත් ඔයාලට කරලා පෙන්නනවා. මේ ඔක්කොම unique music තමයි ඔයා add කරන්නේ. කාගවත් copyrights වදින්නේ නැහැ. ඔක්කොම AI වලින් තමයි අපි හදන්නේ. හරි. ඊට පස්සේ ඔයාලට මෙතනින් පුළුවන් ඔයාගේ song එකක් හරි music එකක් හරි generate කරගන්න ඕන නම් ඔයාලට මෙතන ඒක describe කරගන්න පුළුවන්. මම ඒකට අපිට මෙතනින් 30 second තමයි දෙන්නේ. ඔයාලට full song එකක් generate කරන්නත් පුළුවන්. මෙතන 30 second වගේ දාගත්තාම ඇති. මම ඒකට prompt එකක් ලියාගත්තා. මම ඒකත් මෙතන දාන්නම්. හරි අපි music එක හදාගන්න ගත්ත prompt එක තමයි මේ තියෙන්නේ. හරි. ඒකත් generate කරගමු. ඔන්න අපි අපේ music එකක් generate කරා. ඒකත් මෙතනින් ඔයාලට insert කරගන්න පුළුවන්. ඔන්න අපි දැන් music එකකුත් add කරගත්තා. හරි. ඊට පස්සේ ඔයාලට මොනවද ඕන? ඔයාලට පුළුවන් තව ඕනනම් මේකට captions add කරගන්න. අපි බලමු captions add කරන්නේ කොහොමද කියලා. caption add කරනවා කියන්නේ ඔයා දැකලා trending ගොඩාක් යන videos වල captions ලස්සනට animation වගේ captions දාලා දෙනවා. ඉතින් අපිට පුළුවන් මේකෙදිත් AI use කරලා captions දාන්න. මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති මෙතන caption කියලා tool එකක් තියෙනවා. මේ caption කියන tool එක බලන්න මේකේ caption styles ගොඩාක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේකෙන් ඔයාලට කැමති caption style එකක් choose කරන්න තියෙනවා. මෙහෙම choose කරාට පස්සේ එයාට අපේ caption එක generate කරගන්න පුළුවන්. Addition into every single grain. Fire meets flavor, slow cooked over glowing embers, releasing a rich aroma that tells the stories of generations past. More than just a meal, it is an experience, a true celebration of rich culture served up on a single leaf. හරි ඔයාලා දකින්න ඇති අපි කොහොමද මේකට captions add කරගත්තේ කියලා. දැන් totally අපි වීඩියෝ එකේ ගොඩක් දේවල් ඉවරයි. අපි music videos add කරලා voice over script දාලා transition add කරලා caption උත් දාලා තියෙනවා. ඉතින් තව ඔයාලට මේකට ඕන නම් ඔයාලට text add කරන්න පුළුවන් උඩින් ඕන නම් ඔයාලට ඕන තරම් මේකේ text තියෙනවා. මෙතනින් ඔයාලට පුළුවන් text පවා මෙතන phrases add කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මම ඔයාලට තව option එකක් පෙන්නනවා. මෙතන image තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලට image පවා generate කරලා ඔයාගේ වීඩියෝ එකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔන්න දැන් මේ වීඩියෝ එක ඉවරයි. ඉවර වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න. ඉතින් ඔයාලට ඩබල් චෙක් කරගන්න වීඩියෝ එක. ඊට පස්සේ ඔයාලට මෙතනින් share වලට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකට මොකක් හරි project එකක name එකක් දීලා ඒක rename කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් මේ project එක save කරගන්න පුළුවන්. ඉතින් මේක save කරාට පස්සේ ඔයාගේ drive link එකට ඔටෝම upload වෙනවා. එහෙම නැත්නම් ඔයාලට මෙතනින් viewing link එකක් ගන්නත් පුළුවන්. ඔයාලට එතනින් ගිහිල්ලත් මේ වීඩියෝ එක මෙන්න මෙතන edit access දාගන්න. ඊට පස්සේ copy link දෙන්න. ඊට පස්සේ
මේ ලින්ක් එක through ගිහිල්ලා ඔයාලට ඕන කෙනෙක්ට ඔයා හදපු වීඩියෝ එක පෙන්වන්න පුළුවන්. හරි. ওই විදිහට තමයි අපි වීඩියෝ එකක් එඩිට් කරලා ඉවර කරේ. තව දෙයක් තමයි ඔයාලට මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මෙන්න මෙතනුත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙතන ප්‍රොජෙක්ට් වලට ගිහලා මෙතන ෆයිල්ස් වලට ගියාට පස්සේ ඩවුන්ලෝඩ්ස් වලින් ඔයාලට MP4 ෆයිල් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඉතින් ওই විදිහට තමයි අපි වීඩියෝ එක හදලා ඩවුන්ලෝඩ් කරගන්නේ. Welcome. Looking to buy your dream home or sell your current property? Our platform